ධනංජය සිරිවර්ධන කියන්නේ රංගන ශේෂ්ත්‍රය තුළ ඉතාමත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. මේ වෙනකොට සමාජ මාධ්‍ය වගේම කලා ලෝකයේ ධනංජය ගැන කනගාටුදායක පුවතක් කතාබහට ලක් වෙනවා. ඒ ධනංජය රංගපෑමෙන් ඉවත් වෙනවා කියලා මෙන්න මේ විදිහට Tamanගේ මුහුණු පොතේ සටහනක් පළ කිරීම හේතුවෙන් උපුටා ගැනීම, ජනගත නොවීම සහ සමු ගැනීම. පසුගිය වසරේ විකාශය වූ ඉලගිනි මද්දානේ බණ්ඩාරගේ චරිතය මාගේ රංගන ජීවිතය තුළ නෙගටිව් චරිතයක් වෙනුවෙන් මා ලද ඉහළම ජනතා ප්‍රසාදය ලෙස හැඳින්විය හැකිය. ඊට සමකාමීව මත ලංකා චිත්‍රපටයේ සත්‍යාගේ චරිතයද මා රංගන ජීවිතය තුළ ලද විශාලතම ඇගයීම බව සඳහන් කළ හැක. පිරිමියෙකු හා ගැහැණියක ලෙස අන්ත දෙකක් එකම කාලයේ රංගන ශිල්පියෙකු තෝරා ගැනීම කෙතරම් අවදානමක්දැයි රංගනය ගැන අල්ප මාත්‍රයක හෝ දැනුමක් තියෙන කෙනෙකුට තේරුම් ගත හැකි බව විශ්වාස කරමි. එහෙත් එම චරිත දිත්වය තෝරා ගැනීම ගැන කිසිදු පසුතැවීමක් නොමැත. නමුත් එම රංගනය කිසිදු නිර්දේශයක් නොලැබීමත් පසුගිය වසරේ ජනගත නළුවන් අතරේ නොසිටීමත් හේතුවෙන් මා රංගනයෙන් සමුගත යුතු කාලය පැමිණ ඇති බව දැනේ. සම්මානව නෙවෙයි පවතින කාරණාව. ඒත් ජනගත නොවීම එක්තරා කාරණාවකි. ඒ නිසා ඇත්තෙන්ම මෙය තීරණාත්මක අවස්ථාවකි. උපුටා ගැනීම අවසන්. ඉතින් මේ විදියට කලාවට අත්‍යවශ්‍යම රංගන ශිල්පියෙක් කලාවෙන් සමුගන්නවා කියන එක ශ්‍රේෂ්ඨයට උපින්ම ඔහුට ආදරය කරන බොහෝ දෙනෙකු කනගාටුවට හේතුවක්. ධනංජය ඒ සටහනේ කියලා තියෙනවා Tamanට සම්මාන නොලැබීම වගේම ජනගත නොවීම නිසා Taman මේ තීරණය ගන්නවා කියලා. කාලෙන් කාලට රංගන ශේෂ්ත්‍රයට නළු නිලියන් එකතු වෙනවා. ඉන් ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. සමහරව ඉන්නවා එක රැයින් ජනප්‍රිය වෙනවා, සම්මාන ගන්නවා, ආයෙත් කිසිම නිර්මාණයක දකින්නට ලැබෙන්නේ නැහැ. සම්මාන වලට නිර්දේශ වෙන්න, සම්මාන බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳ නිර්මාණ තුළින් කලාවට ලොකු සේවයක් කරලා දීර්ඝ කාලයක් ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්න එක තමයි වටිනම කාරණය කියන එකයි මගේ මතය.